හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔන්න සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අදත් ඔයා එකතුලා ඉන්නේ Protech YouTube channel එක විතින් ගෙනෙන තවත් brand new interesting video එකක් එක්ක. හරියටම කිව්වොත් දවස් 300 ගණනකට පස්සේ තමයි මම මේ channel එකට video එකක් upload කරන්නේ. ඒ මම වැඩ ගොඩ එක හිරලා හිටපු ඉන්න තමයි මට හරියටම channel එකට video එකක්වත් upload කරගන්න බැරි වුණේ. හරි අපි ඒ කතාව පැත්තකින් තියලා අපි යමුකෝ අද අපේ video එකේ මාතෘකාවට. ඉතින් අද මම මේ video එකෙන් ඔයාලට කතා කරන්නේ අර මේ දවස්වල ගොඩක් කට්ටිය කතා වෙන මෙන්න මේ බයිබිට් ෆිසිකල් කාඩ් එක කොහොමද අපේ ගෙදරටම ඕඩර් කරගන්නේ ඒ වගේම තමයි බයිබිට් කාඩ් එකේ තියෙන බෙනිෆිට්ස් මොනවද කියලාත් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් friends එහෙනම් අපි වැඩි කතා නොකර ඉක්මනට ඉන්ට්‍රෝ එක බලලා ස්ටාර්ට් වෙමු අපේ වීඩියෝ එකට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ බයිබිට් ෆිසිකල් කාඩ් එක මම ගෙදරට ඕඩර් කරලා සාමාන්‍යයෙන් දවස් 14ක් ඇතුළත මගේ ගෙදරටම ඩිලිවර් වුණා මේ කාඩ් එක. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් ඔයාලට පොඩි ක්ලෝස් අප් එකක් පේනවා ඇති. මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා නිකන් ලියුම් කවර් එකක් ඇතුළට දාලා තමයි මේ කාඩ් එක අපිට ඇවිල්ලා තියෙන්නේ. මේ ලියුම් කවර් අපිට උඩ බලා ගන්න පුළුවන් වෙනවා කෙළවරේ සිංගප්පූරුවෙන් ඇවිල්ලා තියෙනවා කියලා පොඩි මේ මුද්දරයක් වගේ එකක් print කරලා තියෙනවා ලියුමේ. බයිබිට් ලෝගෝ එක අපිට බලා ගන්න පුළුවන්. අපිට අපේ ඇඩ්‍රස් එකක් මේ ස්ටිකර් එකක print කරලා ඒක මේ ලියුමේ අලවලා තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ලියුම් කවර් ගැන අපිට කියන්න තියෙන ඔය ටික තමයි අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ ලියුමේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා කළු පාට කාඩ්බෝඩ් එකක බයිබිට් ලගේ ලෝගෝ එක print කරලා තියෙනවා. ඒ වගේම අපේ කාඩ් එකේ පිටිපස්ස බැලුවොත් අමුතුම ටෙක්ස්ට් එකක් තියෙනවා. ඉතින් ඒක මාරම ඉන්ටරෙස්ටිං. ඒ වගේම බයිබිට් ලගේ වෙබ්සයිට් එකේ link එක print කරලා තියෙනවා අපිට මේ කාඩ් එකේ පිටිපස්සේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපිට මේ කාඩ් එක මෙන්න මේ විදිහට අපිට ඕපන් කරගත්ත හැකි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ කාඩ් එක ඕපන් කරගත්තාට පස්සේ අපිට ඇතුලේ බලා ගන්න පුළුවන් welcome to bybit card කියලා තියෙනවා. ඒ වගේම පොඩි QR code එකක් තියෙනවා. ඒ වගේම අපිට අපේ කාඩ් එක මේකේ ඇතුලේ තියෙනවා බලා ගන්න පුළුවන්. අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක නම් ඉතින් ඔහොම තමයි අපිට මේ බයිබිට් කාඩ් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් බයිබිට් කාඩ් එක අතට අරන් බලමු. බයිබිට් කාඩ් එක අතට ගත්තට පස්සේ නම් නේ අමුතුම ෆීලින් එකක් තියෙන්නේ අර ලංකාවේ තියෙන මේ වීසා කාඩ් වලට සාපේක්ෂව ඇත්තටම කිව්වොත් අමුතුම ෆීලින් එකක්. ලංකාවේ තියෙන ATM කාඩ් එකකුයි මේ බයිබිට් ෆිසිකල් කාඩ් එකයි නිකන් ෆීල් කරලා බලද්දී වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් කාඩ් එකේ ওই දේවල් ටික තමයි අපිට ෆිසිකලි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් කතා කරමු මේ බයිබිට් කාඩ් එකේ තියෙන බෙනිෆිට්ස් මොනවද කියලා. ඉතින් මේ බෙනිෆිට්ස් ගැන කතා කරොත් අපිට සාමාන්‍ය මේ කාඩ් එකෙන් අපි පේමන්ට් එකක් කරද්දී 102ත් 110ත් අතර කෑෂ් බෑක් එකක් හම්බ වෙනවා. මම එක්සැම්පල් එකක් විදිහට ඔයාලට මෙහෙම කියන්නම්කෝ. හිතන්න ඔයා මොකක් හරි ෂොප් එකකට ගිහිල්ලා රුපියල් ලක්ෂයක පේමන්ට් එකක් කරනවා. ඔයා මේ පේමන්ට් එක කරන්නේ මේ බයිබිට් ෆිසිකල් කාඩ් එක කරා. ඉතින් ඒ වෙලේදී ඔයාලට 10ක කෑෂ් බෑක් එකක් ලැබෙනවා. ඔයා ඔන්න මේ කාඩ් එක දීලා පේමන්ට් එක කරන රුපියල් ලක්ෂයක මොකක් හරි ඔයා ලැප් එකක් ගන්නවා කියලා හිතන්න. එතකොට ඔයාගේ බයිබිට් account එකට ලක්ෂයෙන් 110ක කෑෂ් බෑක් එකක් බයිබිට් කම්පැනිෙන් ඔයාලට ෆ්‍රී ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් 10000ක මුදලක් ඔයාලට ෆ්‍රී ලැබෙනවා ඔයාගේ account එකට නැවත. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒක ඇත්තටම කිව්වොත් මාරම ලොකු බෙනිෆිට් එකක්. ඉතින් මම නම් දැකලා නැහැ ලංකාවේ කිසිම කාඩ් එකක ওই බෙනිෆිට් එක තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා මොන හරි ඔන්ලයින් සර්විස් එකක් ඔයාලා පේමන්ට් එකක් කරලා ගන්නවා නම් විශේෂයෙන් ඔය Netflix ඒ වගේම තමයි ChatGPT වගේ ඒ වගේම හරි ඔන්ලයින් සර්විස් එකක් ඔයාලා පේමන්ට් කරලා ගන්නවා නම් සමහර ඒවාට අපිට 150ක එහෙම නැත්නම් 100ක් ෆ්‍රී වගේ ඩිස්කවුන්ට් අපිට මේ කාඩ් එක හරහා පේමන්ට් කරොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපිට මේකේ ට්‍රාන්සැක්ෂන් ලිමිට් එක ගත්තොත් USD 50000 වෙනකන් අපිට withdrawals වගේම අපිට ඩිපොසිට් කරන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒක මාරම ලොකු ලිමිට් එකක්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙච්චර ට්‍රාන්සැක්ෂන් ලිමිට් එකක් දෙන්න මේක මේ සාමාන්‍ය වීසා කාඩ් එකක් නෙමෙයි. ඔයාලට මේ වීසා කාඩ් එක හොඳට බැලුවොත් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙනවා ඇති. වීසා කියලා ගහලා ඒකට යට තියෙනවා ප්ලැටිනම් බිස්නස් කියලා. ඉතින් මේක මේ වීසා කාඩ් වලත් එක්තරා ලෙවල් එකක්. ඉතින් එහෙන් බලද්දී අපිට මේ වගේ ලොකු ට්‍රාන්සැක්ෂන් ලිමිට් එකක් තියෙන එකත් මාරම බෙනිෆිට් එකක්. ඉතින් බෙනිෆිට්ස් ගැන කතා කරොත් ඔන්න ඔය දේවල් ටික තමයි. ඉතින් අපි දැන් කතා කරමු කොහොමද මේ බයිබිට් ෆිසිකල් කාඩ් එක අපේ ගෙදරටම ඕඩර් කරගන්නේ කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ බයිබිට් ෆිසිකල් කාඩ් එක අපිට ඕඩර් කරගන්න නම් අපිට වෙරිෆයි කරපු බයිබිට් account එකක් තියෙන්න ඕනේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ වෙරිෆයි කරපු බයිබිට් account එකක් හදාගන්නේ කියලා. ඉතින් මම ඔයාලට මේ දේ ඉක්මනින්ම කියලා දෙන්නම්. ඔයාලා මුලින්ම බයිබිට් app එක Google Play Store එකේ එහෙම නැත්නම් ඔයාලගේ iPhone එකක් නම් App Store එකෙන් ඔයාලට download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මම link එක description එකේ දාලා තියෙනවා. කැමති නම් එතනින් ගිහිල්ලත් ඔයාලට app එක download කරගන්න පුළුවන්. ඊට පස්සේ app එක download කරගත්තාට පස්සේ අපිට මෙන්න මෙහෙම interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. sign up ඇලේරක් login කියන බටන් එක උඩ එක සැරයක් press කරගන්නවා. press කරාට පස්සේ අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න
මේ විදිහට ෆේස් එකක්. මෙතනදී මම ඔයාලට ගොඩක් මම මෙතනදී රෙකමන්ඩ් කරන්නේ මේ Google account එකක් දීලා log වෙන්න. ඔයාලට ඒක ලේසි. ඉතින් මමත් Google account එකක් දීලා තමයි account එක create කරගත්තේ. ඉතින් අපිට පුළුවන් මේ Google කියන කොට එක සැරයක් press කරගන්න. press කරාට පස්සේ choose an account to continue to Bybit කියලා පොඩි මාතෘකාවක් එක්ක අපිට අපේ ෆෝන් එකේ තියෙන emails ටික පෙන්නනවා. මම මෙතනදී තෝරගන්නවා මට Bybit account එක හදන්න ඕනේ email එක. මම දැන් මේ විදිහට තෝරගන්නවා. ඉතින් friends අපිට මේ විදිහට මේ අපි අදාළ email එක click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකකට යනවා. ඉතින් friends මෙතනදී අපිට පොඩි puzzle එකක් තියෙනවා complete කරන්න. අපිට මෙහෙම තියෙන්නේ මෙහෙම ඇදගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට අපිට puzzle එක complete කරගන්න පුළුවන්. ඊට පස්සේ friends මේව තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ඔයාලා තෝරගන්න ඕනේ Bybit Global කියන එක. ඉතින් friends මෙතනදී එනවා verify my identity කියලා option එකක්. ඉතින් මම මේක උඩ click කරගන්නවා. පස්සේ අපිට තියෙනවා residence country region. කියන්නේ අපි ඉන්න පැත්ත ශ්‍රී ලංකාව කියලා auto වැටලා තියෙනවා. මම මෙතන ඒ ඉන්න මේ පල්ලෙහා තියෙන වලට පේන නැති පොඩි කොටුවක් මම ඒක උඩ tick mark එකක් දාලා එහෙම confirm කරගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන document type කියලා තියෙනවා. ඉතින් අපිට මේ account එක verify කරගන්න පුළුවන් identity card එකකින් පුළුවන්. එහෙම නැත්නම් passport එකකින්, එහෙම නැත්නම් driving license එකක් තියෙනවනේ. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේ resident permit මම ඇත්තට මොකක්ද කියලා දන්නේ නැහැ මේක. ඔයාලට මේ document එක තියෙනවා නම් මේකිනුත් ඔයාලට පුළුවන් account එක verify කරගන්න. ඉතින් friends මම ඔයාලට මේ recommend කරන්නේ ID card එකෙන් කරගන්න කියලා. මොකද මෙතනදී මේ Bybit app එකකිනුත් ඔයාලට recommend කරලා තියෙන ID card එක. ඉතින් අනිත් documents වලට පුළුවන් බැරි නෑ. ඉතින් මම මෙතන මේ ID card කිනකොට touch කරලා මම මේ confirm කිනකොට touch කරගන්න. ඊට පස්සේ prepare your ID photos කියලා තියෙනවා. මෙතනදී මෙන්න මේ දේවල් අපිට අනිවාර්යයෙන්ම බලංගු වෙන්න ඕනේ. clear and easy to read. ඒ කියන්නේ ඔයාලා ගහන මේ identity එකේ photo එක blur වෙලා තියෙන්නත් බෑ. ඒ වගේම තමයි කුණු මොන හරි ජරාව තියෙනවා අපි ඒක clear කරලා තමයි ID එකේ photo එක upload කරන්න ඕනේ. ඒ වගේම තමයි hasn't expired කියලා කියනවා. මේක මේ කල්ලිකුත් වෙලා තියෙන්නත් බෑ. ඒ වගේම තමයි අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක්ගේ නමකට තමයි අපි මේ account එක හදන්නත් ඕනේ. ඉතින් මම මෙතන මේ continue කියනකොට touch කරගන්නවා. ඊට පස්සේ වෙනස් අපිට මෙන්න මේ වගේ interface එකකට තමයි යන්නේ. හරි. දැන් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මෙතනදී identity document එක අවශ්‍ය වෙනවා. ඒ වගේම අපේ selfie එකකුත් මෙතනදී අපි upload කරන්න ඕනේ. ඉතින් friends මෙතනදී අපි මම කරන්නේ මේ continue කියනකොට touch කරගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ ID එකේ front view එක අපිට capture කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා document is readable කියලා මම මේක උඩ touch කරගන්නවා. අර ඔයාලට කලින් පේනවා නැති යටින් තිබ්බ retake කියලා හදිස්සිය වගේ අතින් මොකක් හරි ඇද වෙලා හරි blur වුණ photo එක ඔයාලට retake කරගෙන ආයෙ නැවත photo එක upload කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා මේ ID එකේ back view එක අපිට පුළුවන් මේ interface එකේදී අපිට capture කරලා එයාලට upload කරන්න. හරි අපිට එතනින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් document is readable කියලා. ඉතින් මම ඒක උඩ touch කරගන්නවා. මෙතනින් එහාට මගේ නම් process එක යන්නේ නැති වෙයි. මොකද මම මෙතනදී ID එකක් upload කරේ නැහැ. ඔයාලට පෙන්නන්න ඕන හින්දා මේ නිකන් මේ photo දෙකක් capture කරලා දැම්මේ. ඒ හින්දා මගේ මේක ගිර message එකක් එන්නේ. ඉතින් ඔයා හරියට මේ documents දෙක upload කරන ඊළඟට එනවා ඔයාගේ මූණේ photo එකක් capture කරගන්න කියලා. මෙතනදිත් ඔයා මූණ clear තැනකට යන්න ඕනේ. ඔයාගේ selfie එකකුත් මෙතෙන්ට අපි upload කරන්න ඕනේ. upload කරලා සාමාන්‍යයෙන් විනාඩියක්වත් නැහැ තත්පර 5-10ක් ඇතුළත ඔයාගේ account එක verify වෙනවා. ඔයාගේ email එකට message එකක් එනවා account එක verify වුණා කියලා. ඉතින් ඔයාගේ අර documents වල මොකක් හරි issue එකක් තිබ්බොත් rejected කියලා email එකකුත් ඔයාලට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි කියන්නේ ඔයාගේ documents clearly තියෙන්න ඕනේ මේකට upload කරනවා නම්. ඉතින් friends ඔහොම තමයි අපි සාර්ථකව Bybit account එක create කරගන්නේ. ඉතින් friends ඔයා සාර්ථකව verified account එක create කරගත්තා නම් ඔයා නැවත Bybit app එක open කරලා මෙතන මේ උඩ පේනවා ඇති පුංචි profile icon එකක් තියෙනවා. මම මේක උඩ click කරගන්නවා. පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති පොඩිවට මෙතන verified කියලා අපිට tick mark එකක් right tick mark එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ account එක officially verified වෙලා ඉවරයි කියන එක. දැන් අපිට පුළුවන් මේ Bybit card එකට apply කරන්න. ඉතින් friends අපි මෙතනදී ඔයාලට මෙතන පේන මේ Bybit card කියලා තියෙන එකක් අමුන් ඒක උඩ touch කරගන්නවා. ඉතින් friends මෙහෙම touch කරගත්තා පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති මේ උඩ තියෙන අපේ Bybit virtual card එක. ඉතින් friends ඔයාලට මේ මෙතන පල්ලෙහා පේනවා ඇති පොඩි message එකක් ඇවිල්ලා තියෙනවා. මම මේක උඩ touch කරගන්නවා මේ view status කියන එක උඩ. ඉතින් friends ඇත්තම කිව්වොත් මෙතනදී මම කලින් මේ card එකට order එක දාලා තියෙන්නේ. නමුත් මෙතනදී මම දාලා තියෙනවා කාඩ් එක ඕඩර් කිරීමට අවශ්‍ය කෙනාගේ නම, ඒ වගේම ඇඩ්‍රස් එක, ඒ වගේම අපිට පින් නම්බර් එකක් ටයිප් කරන්න තියෙනවා. ඒ කියන්නේ ඉලක්කම් 4ක පින් නම්බර් එක. ඒ කියන්නේ අපි මේ ATM කාඩ් එක ලංකාවේ මොකක් හරි ATM මැෂින් එකකට දාලා අපි අර සාමාන්‍ය ඉලක්කම් 4ක පින් එකක් ගන්න ආන්නේ පින් එකත් අපි මේ කාඩ් එකට ඉන්ස්ටෝල් කරනවා. ඒ අපි ගෙන්න ගන්න යාලගෙන්. ඒ නිසා අපි පින් එකකුත් මෙතෙන්ට අපි සෙට් කරන්න ඕනේ. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් වෙනවා යට ඇප්ලයි කියලා තියෙනවා. මෙතනදී ඔයාලට ඉෂුව එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මේක ඕඩර් කරපු දවස් වල නම් මෙතන ඩෙලිවරි ෆී එක සම්පූර්ණ
සම්පූර්ණයෙන්ම ෆ්‍රී තිබ්බේ. සතයක්වත් අපෙන් ගත්තේ නෑ බයිබිට් ආයතනේ. නමුත් දැන් ඩොලර් 5ක ෆී එකක් ගන්නවා. සමහරට මේ බයිබිට් කාඩ් එක ඕඩර් කරන ප්‍රමාණය ලිමිට් කරන්න වෙන්නේ නැති මේ ෆීචර් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාගේ account එකේ ඔයා P2P හරහා හරි වෙනත් ක්‍රිප්ටෝ වොලට් එකකින් හරි USDT 5ක් දාගෙන, ඒ කියන්නේ ලංකාවේ රුපියල් 1500ක් වගේ දාගෙන ඔයාලට පුළුවන් මේ කාඩ් එකේ ෆී එක පේමන්ට් කරලා ඔන්ලයින්ම ඔයාලට පුළුවන් මේ ඇප්ලයි කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඇප්ලයි කරාට පස්සේ ඔයාලට දවස් 14ක් ඇතුළත ඔයාගේ ෆිසිකල් කාඩ් එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. හරි දැන් ඔය ෆිසිකල් කාඩ් එක ඕඩර් කරන්න බැරි කට්ටිය ඉන්නනේ, ඩොලර් 5ක් දෙන්න බැරි කට්ටිය. ඒ අයටත් මම ක්‍රමයක් කියලා දෙන්නම් මේ කාඩ් එක යූස් කරන්න. ඉතින් ප්‍රෙස් මෙතනදී ඔයාලට බයිබිට් ෆිසිකල් කාඩ් එක යූස් කරන්න බෑ. නමුත් ඔයාලට මේ බයිබිට් එකේ දෙන වර්චුවල් කාඩ් එක පුළුවන් Google Wallet කියන ඇප් එකට කනෙක්ට් කරලා tap to pay කියන ක්‍රමය හරහා ඔයාලට පුළුවන් හරි ඕනම කඩේකට ගිහිල්ලා පේමන්ට් කරන්න. ඉතින් ෆස් අපි බලමු කොහොමද මේ virtual card එක අපේ බලාගන්නේ කියලා. ඊට virtual card එක ගැන ගත්තොත් මෙතන ඔයාලට පේනවා my cards කියලා තියෙනවා. මම ඒකට ටච් කරගන්නවා. ඔයාලට පේනවා මේ උඩ තියෙනවා මගේ කාඩ් එකේ කාඩ්ස් දෙකක් තියෙනවා. මෙතන මේ physical card එක තාම මම ඕඩර් කරලා නැහැ මෙතනදී. මේ මගේ මේ වෙනම account එකක් ඒ නිසා මේ උඩ තියෙන්නේ අපේ virtual card එක. මම මේ virtual card එකට එක සැරයක් ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ අපිට මෙතනදී බලාගන්න පුළුවන් මේ කාඩ් ඩීටේල්ස් කියලා මෙතන ඇහක් තියෙනවා. අපි මේ ක්ලික් කරාට පස්සේ අපේ virtual card එකේ ඩීටේල්ස් බලාගන්න පුළුවන්. ඔයාලා මොන හරි ඔන්ලයින් පේමන්ට් කරනවා නම් මේ කාඩ් ඩීටේල්ස් දීලා ඔයාලට පුළුවන් virtual card එක හරහා පේමන්ට් එකක් කරන්න. ඉතින් physical card එක තිබ්බත් එකයි ඔයාලට virtual card එක තිබ්බත් එකයි. physical card එකනේ අර අතින් අල්ලන්න පුළුවන් එක විතරයි අපිට වෙනසකට තියෙන්නේ. ඉතින් virtual card එකත් අපිට අර physical card එකෙන් කරන්න පුළුවන් සේරම දේවල් කර හැකි. වෙනසකට තියෙන්නේ virtual card එකෙන් අතින් අල්ලන්න බැරි එක විතරයි. ඉතින් ඔයාලට පුළුවන් අර ලංකාවට ඔයාලට මතකනේ මේ ළඟදී මේ දවස් කීපයකට කලින් Google Wallet එක approve කරලා තිබ්බා. ඉතින් ඔයාලට පුළුවන් Google Wallet එකට මේ virtual card එක link කරලා Google Wallet එක හරහා tap to payment එකක් කරලා අපිට ඔයාලට ඕනම විදිහේ payment එකක් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ virtual card එකකට අර 110ක cashback ඒ වගේ දේවල් සේරම offers තියෙනවා. ඒ වගේ මම අර කලින් කියපු විදිහට ඔයාලා online මොන හරි service එක purchase කරනවා නම් ඒ වගේ දේවල් වලට අර විදිහටම discount ලැබෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි Bybit physical card එක order කරන්නේ. ඉතින් physical card එක order කරන්න බැරි අයට virtual card එක use කරන විදිහත් මම දැන් ඔයාලට කියලා දුන්නා. අපි දැන් කතා කරමු මේ කොහොමද මේ virtual card එකට top up කරගන්නේ කියලා. යම්කිසි මුදලක් අපි top up කරගන්නේ කියලා. ඔයාලට මේකට ක්‍රම 3ක් තියෙනවා. නමුත් ලංකාවට මෙතනින් ක්‍රම 2ක් විතරයි දැනට වැඩ කරන්නේ. මම ඒවා මොනවද කියලාත් ඔයාලට දැන් කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් මේ card එක top up කරන්න P2P කියන ක්‍රමය හරහා ඔයාලට පුළුවන්. කියන්නේ peer to peer කියන ක්‍රමය හරහා පුළුවන් ඔයාලට card එකට deposit කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වෙනත් crypto wallet එකකින් crypto deposit කරගන්න. එහෙමත් නැත්නම් ලංකාවේ තියෙන normal card එකකින් අපිට මේ card එක top up කරගන්න. නමුත් ලංකාවට දැනට මෙතනදී මේ ලංකාවේ normal visa card එකකින් top up කිරීමේ හැකියාව තාම දීලා නැහැ. ඒක block කරලා තියෙන්නේ. අපිට දැනට available වෙන්නේ අර P2P හරහා මුදල් ලබා ගන්න එකයි. එහෙම නැත්නම් වෙනත් crypto wallet එකක් කරා අපේ card එක top up කරගන්න එකයි කියන ක්‍රම දෙක විතරයි. මොකද මම අර ක්‍රමේ try කරලා බැලුවා ලංකාවේ normal visa card එකකින් top up කරන්න බෑ. තාම මේක block කරලා තියෙන්නේ. මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. මොකද තාම ලංකාවේ ඒක legally නැති හින්දා වෙන්නේ නැති මම නම් හිතන විදිහට. හරි ඉතින් ඔයාලට ওই ක්‍රම දෙක හරහා පුළුවන් Bybit card එක top up කරගන්න. ඉතින් මම වැඩි මේ වීඩියෝ එක දිග්ගස්සන්නේ කොහොමද P2P buy කරන්නේ, කොහොමද වෙනත් crypto wallet එකකින් අපි deposit කරගන්නේ කියලා. මොකද ඔයාලට ඒ දෙක අවශ්‍යම නම් විතරක් ඔයාලා comment එකක් දාන්න. මම එහෙම වුණොත් ඊළඟ වීඩියෝ එක විදිහට ඒ වීඩියෝ එක ගේන්න. ඉතින් ඔයාලට YouTube එකෙත් ගොඩක් වීඩියෝ බලා ගන්න පුළුවන් P2P කොහොමද buy කරන්නේ, නැත් crypto wallet එකකින් කොහොමද අපි ඒත් top up කරගන්නේ කියලා. මේ වීඩියෝ එකේ අද මම කතා කරන්නේ ওই ටික තමයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම like එකක් දාන්න. ඔයාලගේ අදහස් මගේ වීඩියෝ එකේ අඩුපාඩු මොන හරි තියෙනවා අනිවාර්යෙන්ම comment section එකේ comment එකක් දාගෙන යන්න. මගේ මොන හරි වැරදි තිබ්බත් අනිවාර්යෙන්ම comment එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් යාලි හමු වෙමු. මතකතුව channel එක subscribe කරලත් එකතු වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම good luck.